ආයිබෝවන් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනපති ෂේක් මොහමඩ් බින් සයිඩ් අල් නහියන් හා ජනපති අනුර අතර දුරකථන සංවාදයක්. ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති ෂේක් මොහමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමග ඊයේ පැවති දුරකථන සංවාදයකදී ජනාධිපතිවරයා මෙලෙස අර්බුද අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමග රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඒ මහතා වෙත සිය කෘතඥතාව පළ කළේය. මෙම ඇමතුම අතරතුර ෂේක් මොහමඩ් බින් සයිඩ් මහතා ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට සිය බලවත් සංවේගය පළ කළ අතර මෙම ආපදා තත්වයෙන් එල්ලවන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට ඇවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවසීය. එක්සත් අරාබි එමිර් රාජ්‍ය අනුගමනය කරන දිගුකාලීන මානුෂීය ප්‍රතිපත්ති යටතේ ස්වභාවික විපත් සහ හදිසි අවස්ථාවලින් පීඩාවට පත් ජාතීන්ට අවශ්‍ය සහාය සහ කඩිනම් සහන ලබා දීම මෙන්ම දිගුකාලීනව යලි යථා තත්ත්වයට පැමිණවීම කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ආධාර ලබා දෙන බවද මෙහිදී සඳහන් කළ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග සිටිමින් අවශ්‍ය සහාය ලබා දීමට තම රට කැපවී ක්‍රියා කරන බවට යලි තහවුරු කළේය. ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා වූ එක්සත් අරාබි එමිර් රාජ්‍ය නියෝජිත ආයතනය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රසන්ට් සමාජයේ ඒකාබද්ධව මෙරට කඩිනමින් සහන සැපයීමේ මෙහෙයුම් දියත් කළ අතර ඒ අතරට අබුදාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම විසින් දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදු කරන ලද සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් මෙන්ම අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ හදිසි නවාතැන් පහසුකම් සැලසීමේ මෙහෙයුම්ද ඇතුළත් වේ. මෙම ආපදා අවස්ථාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් දක්වන ලද කඩිනම් සහාය අඛණ්ඩව ක්‍රියාත්මක කරන සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අතර එය දෙරට අතර ශක්තිමත් සහ දීර්ඝකාලීන සබඳතාවල පිළිබිඹුවක්ද වේ. හානියට පත්වුණු කුඹුරු ගොවිතැන් හෙක්ටයාරයකට රුපියල් 1,50,000ක දීමනාවක්. එළවලු මිරිස් ලූණු ගස්ලබු කෙසෙල් ගොවිතැන් හෙක්ටයාරයකට රුපියල් 2,00,000ක් අපනයන භෝග වගාවන්ටත් වන්දී ජනපති පාර්ලිමේන්තුවේදී කියයි.